ළමයි අදත් අපි සාන්ද්‍රය ගානක් සාකච්ඡා කරන්න යන්නේ. ඒ සාන්ද්‍රය ගානේ මෙහෙමයි මම ලියලා තින්නේ. සෝඩියම් සල්ෆේට් 10ක් H2O. හරිද? මේ සජල ලවණයක් ග්‍රෑම් 6.44ක් ජලය තුල දිය කර ඝන සෙන්ටිමීටර් 100ක ද්‍රාවණයක් සාදන ලදී. ඒ සෝඩියම් සල්ෆේට් සාන්ද්‍රණය තමයි අහන්නේ. හරිද? මේකක වලින් ඝන ඩෙසිමීටරට මවුල්. එතකොට එක එක්කෙනාගේ මෞලික ස්කන්ධ දීලා තියෙනවා. එතකොට අපි මුලින්ම කරන්න ඕනේ මේ සෝඩියම් සල්ෆේට් කියන මේ සජල ලවණයේ මෞලික ස්කන්ධය හොයාගන්න එක. හරිද? එතකොට අපි කොහොමද මුලින්ම කරන්නේ? මේ කට්ටිය එකතු කරනවා. එතකොට සෝඩියම් 23යි 2න් ගුණ කරනවා. දෙකක් තියෙනවා. සල්ෆර් 32යි ඔක්සිජන් කී දෙනෙක් කියනද ඔක්සිජන්ලා? එතන ඉන්නවා 4 දෙනෙක්. 16 වරක් 4. ධන ජලයේ 18යි 18 වරක් 10 කියන්නේ කීයද? 180යි. එතකොට මේක එකතු කරපුවාම 23යි 46යි 32යි එතන 64යි 180යි. මේ ටික එකතු කරපුවාම එනවා 64යි 96යි 132යි 142ක් එනවා. 142යි එකට එකතු කරන 180යි. එතකොට කීයද? 322යි. මේක තමයි අණු ස්කන්ධය වෙන්නේ. හරිද? එතකොට මෙන්න මේ දීලා තියෙන සජල ලවණේ කොච්චර ග්‍රෑම් ප්‍රමාණයක් දීලා තියෙන්නේ? ග්‍රෑම් 6.44ක්. එතකොට ග්‍රෑම් 6.44ක් දීලා තියෙනකොට මේකේ ඇත්තටම සෝඩියම් සල්ෆේට් ප්‍රමාණය හොයාගන්න ඕනේ ඉස්සෙල්ලා. එතකොට මේකේ ඇත්තටම තියෙන සෝඩියම් සල්ෆේට් ප්‍රමාණය, ඒ කියන්නේ ජලය අයින් කරලා. හරිද? එතකොට ඇත්තටම තියෙන සෝඩියම් සල්ෆේට් ස්කන්ධය. සෝඩියම් සල්ෆේට් ස්කන්ධය කොහොමද ගන්නෙ? අර අනුපාත ක්‍රමයෙන් අර ඕලෙවල් වල හදන්නේ අනුපාත අන්න ඒ ක්‍රමයෙන් තමයි ගන්නෙ. කොහොමද? යට දාන මුළු මෞලික ස්කන්ධය. එතකොට සෝඩියම් සල්ෆේට් කියන කොටසේ එක මෙතන උඩින් දානවා. එතකොට එතන එන්නේ කීයද? අපි කලින් ගත්තා 142ක් එනවා. 142යි. එතකොට ඕකෙන් අපිට දීලා තියෙන ස්කන්ධය කීයද? 6.44යිනේ. ඒක ගුණ කරනවා. හරිද? එතකොට මෙතන සුළු කරාට පස්සේ 322ට 322 මෙතන 0.02ක් එනවා. හරිද? එතන 0.02 142 ගුණ කරපුවාම 284යි. 2.84ක් එනවා. ඔන්න 2.84ක් තමයි තියෙන්නේ ඇත්ත සෝඩියම් සල්ෆේට් ස්කන්ධය. ඊතුරු ප්‍රමාණය ජලයේ තියෙන්නේ. හරිද? එතකොට අපිට ගානේ දැන් මේ 2.84 තියෙනවානේ. ඕක තමයි නියම සෝඩියම් සල්ෆේට් ස්කන්ධය. අපි දැන් මෙතන තියෙන සෝඩියම් සල්ෆේට් මවුල ගන්න ගමු. මවුල කොහොමද ගන්නෙ? 2.84 ග්‍රෑම් ඔක බෙදන්න ඕනේ ළමයි කීයද? 142කින්. ඒකනේ එයාගේ අණු ස්කන්ධය වෙන්නේ. එතකොට ග්‍රෑම්ට ග්‍රෑම් කැපුණා. එතකොට මෙතනින් යනවා කීයද? 0.02ක් මවුල. ඔන්න තියෙන මේ සෝඩියම් සල්ෆේට් මවුල ගන්න. දැන් මොකද ගන්නෙ? මේ ද්‍රාවණයේ පරිමාව කොච්චරද? ඝන සෙන්ටිමීටර් 100යිනේ. ඝන සෙන්ටිමීටර් 100යි. දැන් දීලා තියෙනවා. එතකොට අපි කරන්නේ සාන්ද්‍රණය සමානයි මවුල ගාන බෙදීම පරිමාවනේ. එතකොට මෙහෙමයි මවුල ගාන කීයද? 0.02යි මවුල. ඔක බෙදන්න ඕනේ පරිමාව. පරිමාව කීයද? ඝන සෙන්ටිමීටර් 100යි. එතකොට ඝන සෙන්ටිමීටර කියන එක අපි දෙන්න ඕනේ ඝන ඩෙසිමීටර වලට. හරිද? එතකොට ඒකෙන් අපි ඉල්ලන්නේ. එතකොට අපි මොකද ගන්නෙ? මේ ඝන සෙන්ටිමීටර 100 කියන එක ඝන ඩෙසිමීටර ගන්න 1000න් බෙදනවා. හරි. එතකොට බෙදුනට පස්සේ සුළු වෙලා ඉද්දි උත්තරය 0.02 කියන එක 10 උට යනවා. උත්තරේ ළමයි 0.2යි. මවුල ඝන ඩෙසිමීටරයට. හරි. මේක සරල ගානක්. නමුත් ඔයාලා දන්නේ නැත්නම් මෙතන මෙන්න මේ අනුපාතය ගන්න ඕනේ කියලා නැතුව කෙලින්ම 6.44 අරගෙන හැදුවොත් ටිකක් අමාරුයි වැටෙනවා. ඒ හින්දා මේ ක්‍රමේ පාවිච්චි කරලා ගාන හදාගෙන යන්න පුළුවන්. ඒත් මේ වගේ ගණන් අපි තව ඉස්සර කතා කරනවා. එතකොට මේකෙන් ඔයාලට මේ වගේ ගණන් හදන්න පුළුවන්. ඒ වගේම තව ලොකු ලොකු ගණන් වල පොඩි මැද කෑලි වලට මේ වගේ මෙතඩ්ස් පාවිච්චි කරනවා. එතකොට වැඩි පහසුවෙන් කරගෙන යන්න පුළුවන්. හරි. හරි ළමයි දැන් මේ ගානේ උත්තරය අපි හොයාගත්තා කීයද? 0.2යි කියලා කලින් මෙතඩ් එකට. දැන් මේකේ තව විදිහකට කරන්න පුළුවන්. විදිහ කියන්නේ මේක ලේසි ඇත්තටම තවත්. කොහොමද? මෙතන තියෙන ග්‍රෑම් ගාන ග්‍රෑම් 6.44යිනේ. ඕක කෙලින්ම සම්පූර්ණ සජන ලවණයෙන්ම බෙදනවා. 322යි. එතකොට මෙතනින් මේ බෙදුවට
ආවට පස්සේ කෙලින්ම එනවා සජල ලවණයේ තියෙන මවුල් ප්‍රමාණය. එතකොට මෙතනින් එනවා 0.02 මවුල. හරිද? එතකොට මේකේ දැන් අපි ගත්තොත් සෝඩියම් සල්ෆේට් 10ක් H2O මේ සම්පූර්ණ ලවණයේ මවුල තියෙනවා 0.02. ඒ කියන්නේ ළමයි සම්පූර්ණ මෙතන එකන තියෙන ස්ටොයිකියෝමෙට්‍රි. එතකොට ඒ ස්ටොයිකියෝමෙට්‍රි අනුව සම්පූර්ණ සංයෝගයේ මවුල 0.02ක් තියෙනවා කියන්නේ සෝඩියම් සල්ෆේට් කියන මෙන්න මේ කොටසෙන් එකක් තියෙනවා නේද? ඒ කියන්නේ සම්පූර්ණ සංයෝගය ගත්තොත් සෝඩියම් සල්ෆේට් කියන කෙනාගේ එකකට ජල අණු කීයද තියෙන්නේ? 10ක්. එකට 10ක් තියෙනවා. එතකොට මේ එක කියන එක සම්පූර්ණ සජල ලවණයේ එක කියන ස්ටොයිකියෝමෙට්‍රි අගයට සමානයි. එතන අපිට ගන්න පුළුවන් සෝඩියම් සල්ෆේට් මවුල ගාන 0.02 කියලා. එතකොට කලින් වගේ කොහොමද කරන්නේ? කලින් ගාන වගේ සාන්ද්‍රණය මවුල ගාන බෙදීම පරිමාව කීයද? 100 නේ ගාන දීලා තියෙන්නේ. 100යි ඒක ගාන ඩෙසිමීටර් ගාන 10න් බෙදනවා. 10න් බෙදනවා. එතකොට මෙතනින් කලින් මෙතඩ් එකටම වගේම කීය දෙන්නේ? 0.2 මවුල ඝන ඩෙසිමීටරයට. ඇත්තටම මේ ක්‍රමය ගොඩක් පහසුයි. ඒකට කෙලින්ම අර වගේ දඟලන්න දෙයක් නැහැ, අනුපාත හොයා කරන්න දෙයක් නැහැ. මේකෙන් හැබැයි මීට වඩා අර කලින් හොයපු මෙතඩ් එකේ වාසියක් තියෙනවා. හේතුව දැන් අපෙන් හදිස්සිය හරි ඇහුවොත් සජල ලවණයේ ඇත්ත ස්කන්ධය කොහොමද කියලා ඇහුවොත්, ඒ කියන්නේ සෝඩියම් සල්ෆේට් ප්‍රමාණය, අන්න ඒ වගේ වෙලාවට අපිට අන්තිමේට අනුපාත ක්‍රමය පාවිච්චි කරලා ගන්න පුළුවන්. නැත්තම් මේ ක්‍රම දෙකටම කරන්න පුළුවන්. හරිද? අරගේ තියෙන වාසිය ඒකයි. සෝඩියම් සල්ෆේට් විතරක් වෙනම ඇහුවොත් අන්න එතකොට අනුපාත ක්‍රමය පාවිච්චි කරලා හොයාගන්න පුළුවන්. එතකොට මේ වගේ තවත් ගානක් අපි හම්බෙමු.